අපි අද කතා කරමු ඔබ මේ දකින සංසරණයෙන් සඳහන් නිකුත් කරන ලද කාසිය ගැන. ආයිබෝවන් නයිලච්චි සල්ලි YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. හොඳයි ඔබ දැනටමත් දන්නවා මම අද කතා කරන කාසිය ගැන. ඉතින් අපි කාසිය බලන ගමන් කාසිය ගැන කතා කරමු. ඔබ මේ දකින්නේ 1978 වර්ෂයේදී සංසරණයේ සඳහන් නිකුත් කරන ලද රුපියලක වටිනාකමකින් යුක්ත කාසිය. ඉතින් මේ කාසියේ මූණත ලෙස යොදාගෙන තියෙන්නේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය. ඒ වගේම මෙම කාසියේ පිටුපස අපිට දකින්න තියෙන්නේ සුපුරුදු අපි දකින සංසරණයේ සඳහා යොදා ගැනීම රුපියලේ කාසියේ පොදු සැලසුම. ඒ වගේම වර්ෂයේ 1978 ලෙස සඳහන්ලා තියෙනවා. හොඳයි අපි මේ කාසියේ විස්තර සහ තොරතුරු බලමු. ඉතින් මේ කාසියේ විශාලත්වය ගැන කතා කරොත් මේ කාසියේ විස්කම්භයේ මිලිමීටර් 25.4. ඒ වගේම ඝනකම මිලිමීටර් 1.5. ඉතින් මේ කාසිය 1978 දී තමයි නිකුත් කරන්නේ. ලෝහය ලෙස යොදාගෙන තියෙන්නේ තඹ සහ නිකල් ලෝහය. මේ කාසියේ බර ග්‍රෑම් 7.13. ඒ වගේම කාසි මිලියන 21ක් නිකුත් කරලා තියෙනවා. හොඳයි ඔබට මේ කාසිය ගැන තොරතුරු කොළඹ චැතන්ස් විදිහේ පිහිටි ශ්‍රී ලංකා මහා බැංකුවේ ආර්ථික කෞතුකාගාරයෙන් බලා ගන්න පුළුවන්. හොඳයි එහෙමනම් මේ වගේ අලුත් කාසික තොරතුරු සමග හමු වෙමු. එතෙක් ඔබට ආයුබෝවන් වේවා.